ඔයත් ෆිල්ටර්ස් දාලා කැමරාවෙන් ෆොටෝ ගන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඇප් දාලා ගන්න කෙනෙක් නම් මේක ඔයාලට වැදගත්. අපි භාවිතා කරන්නේ සෙල්ෆිය ගන්න වෙන කෙනෙක් හදපු ෆිල්ටර් එකක් නෑ ඇප් එකක් නම් අනිවාර්යෙන් හදපුවටත් ඒක බලන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපෙන් එළියට යන බයෝමෙට්‍රික් ඩේටා තුන්වෙනි පාර්ශවයක් වෙතට යන්නේ අවධානයක් තියෙනවා. ඇප්ස් ෆිල්ටර්ස් විතරක් නෙමෙයි හරියට නිෂ්පාදකයෙක් නැති CCTV කැමරාවලත් මේ අනතුර අනිවාර්යෙන් වෙලා තියෙන්න පුළුවන්. කැමරා නිරීක්ෂණය කරන්න ඇප් එකක් පාවිච්චි කරනවා නම් ඒ ඇප් එකේ එකතු වෙන ඩේටා සම්බන්ධයෙන් නිෂ්පාදකයා හරි අලෙවි කරන්න හරි වකිනවද බලන්න ඕනේ. මෙන්න මේ දත්ත තමයි ඇත්තටම තව තුන්වෙනි පාර්ශවයක් වෙතට ලැබුණොත් වෙන කෙනෙකුට වැරදි කෙනෙක් අතට පත් වුණොත් ඔයාට හානියක් වෙන්න පුළුවන් ඩේටා. මම මෙතෙන්දි මේ සම්බන්ධව වැඩි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වීඩියෝ එකකින්. එහෙම පත් වෙන ඩේටා වලින් කරන්න පුළුවන් එකක් තමයි virtual camera injection attack කියලා කියන්නේ. මේකෙදි මෙතෙන්දි මම පෙන්නලා තියෙන්නේ බැංක් සිස්ටම් එකක් ගැන. නමුත් මේකෙන් තවත් දේවල් කරන්න පුළුවන් කියලා තේරෙනවා ඇති ඔයගොල්ලන්ට මේක බැලුවාම. මේ වගේ මූණේ තියෙන ජෛවික ලක්ෂණ කොපි කරලා සිලිකන් වෙස් මූණක් වගේ දෙයක් හදලා සමහර දේවල් උත්සාහ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. මෙතෙන්දී අපි උදාහරණයක් විදිහට මේකේ බැංක් KYC සිස්ටම් එකක් වෙරිෆිකේෂන් කරන එක ගැන ගත්තට මේ වගේ දේවල් විතරක් නෙමෙයි තවත් දේවල් මේකේ උත්සාහ කරන සමහර දේවල් ජනගත කරන්න හොඳ නැහැ. නිසා අපි මේ වගේ දේවල් ටික කතා කරන්නේ නැති වුණාට ඒ මනතරකුත් තියෙනවා. මේ වගේ අයි ස්ට්‍රක්චර් එක එහෙම අරගෙන මේ ඩියෝ ඇත්තටම සින්තටික් ඇයිඩෙන්ටිටි එකක් වගේ හදන්න පුළුවන් කියලා තමයි මෙතනදී කියන්නේ. මේ වගේ දෙයකට නම් ගොඩාක් මනතුර තියෙන අපි ඔය ගන්න ගොඩාක් ටෝස් පින්තූර වලින් තමයි. ඒ වගේ තමයි මේ වගේ ඉතින් ගොඩාක් සංවේදී දත්ත නම් හොරකම් කරන්න පුළුවන් වෙන්නේ. මොකද කැමරාවකින් නම් මේ වගේ සාමාන්‍ය හොරකම් කරන්න හම්බ වෙන අවස්ථා ගොඩාක්ම අඩුයි. ඒකට ඊළඟට කතා කරන එක ගොඩක් වෙලාට කැමරාවෙන් තමයි ලේසියෙන්ම කරන්න පුළුවන්. මේක නම් ඉතින් ඇත්තටම හරියට සිකියුරිටි එකක් නැති CCTV කැමරා වලින් වගේම ඇප් වලින් සෙල්ෆි ගන්න අවස්ථාවවලදී දෙකේදීම පාවිච්චි ගන්න දත්ත පාවිච්චි කරලා කරන්න පුළුවන් දෙයක් තමයි ඉතින් මේ deepfake face කියන්නේ. මේ නමුත් මම මේක ගැන ඉතින් වැඩි විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ දවස්වල මේක තාම ජනප්‍රිය මේක දන්නේ නැති කෙනෙක් නෑ. මොකද විලෙන් දැන්නීම් පවා deepfake කරලා ගියා අපි මාධ්‍යවල දැක්කා. අපේ දත්ත අරගෙන මොනවා කරන්නද කියලා ඇත්තටම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක ඇත්තටම ඒක මේ කාලෙට බලංගු කතාවක් නන් නෙමෙයි. මොකද මේක ඇවිල්ලා සියලුම දේ තාක්ෂණයත් එක්ක එකතු වෙලා යන කාලයක්. ඒ වගේම තමයි අද ගන්න දත්ත අද හෙට පාවිච්චි කරයි කියලා අපි කියන්න බෑ. සමහරට හැයන කාලයක් ගිහිල්ලා අපිට මොකද උනේ කියලා හිතා ගන්න බැරි වෙන විදිහට පාවිච්චි වෙලා තියෙන්නත් පුළුවන්. සමහරට පාවිච්චි වෙලච්ච අවස්ථා අපි දකින්නකොට සෑහෙන බරක් වෙලා තියෙන්නත් පුළුවන්. ඒක නිසා ඇත්තටම මේක ගැන දැනුවත් වෙලා මේ ගැන අවධානම ගැන අඩුම වශයෙන් දැනුවත් වෙලාවත් වැඩ කරන එක වටිනවා.